අයිබෝන් පුතේ සුබ දවසක් වේවා. අද අපි කතා කරන්න යන්නේ පුතේ මහසෙන රජතුමාගේ අවධිය සම්බන්ධයෙන්. එතකොට පුතේ අපි කතා කරන මේ ගෝඨාභය රජතුමාගේ බාලම් පුතු තමා පුතේ අපි මහසෙන් කියලා හඳුනාගන්නේ. එතකොට ආගමික ආර්ථික අතින් පුතේ මේක ඉතාමත්ම වැදගත් වුණා කියලා තමයි සැලකෙන්නේ. එතකොට මහසෙන් රජතුමා විශේෂයෙන් පුතේ මහසෙන් කුමාරයා රජබඩ පත්වෙත්ම ඔහුගේ අභිෂේකයට සංඝමිත්‍ර හිමි ඉන්දියාවේ ඉඳන් පුතේ ලංකාවට ආබව තමයි කියවෙන්නේ. එතර පුතේ එතුමාගේ කාලෙවිච්ච ආත්මික සේවාව කියන කාරණාව සම්බන්ධයෙන් කතා කරපුවාම අපි කතා කරන දෙයක් තමයි පුතේ ලංකාවට ආපු සංඝමිත්‍ර හිමි තමන්ගේ කුමාරයා ප්‍රමුඛ වෛතුල්‍යවාදී භික්ෂූන්ට කළ පුතේ ඒ ක්‍රියාවට එරෙහිව තමයි මෙයා කටයුතු කිරීම ආරම්භ කිරීම කරලා තිබුණේ. එතර පුතේ සංඝමිත්‍ර හිමි ප්‍රථමයෙන් මොකද කර තියන්නේ රජු ලබා මහා විහාරයක භික්ෂූන්ට පුතේ දානය දීම తాවකාලිකව අත්හැරීම සිද්ධ කරලා තිබුණා. ඔන්න ඔයකේ සිද්ධියෙන් පස්සේ පුතේ මොකද වෙලා තියෙන්නේ? ඒ කතා කරන නීතියේ කඩ උනයින් පස්සේ මොකද වෙලා තියෙන්නේ? කඩුනොත් එහෙම කියලා තියෙනවා පුතේ දන් දුනොත් ඒ කියන්නේ ඒ කතා කරන නීති පුතේ කඩ කරලා යම්ස කෙනෙක් දන් දුන්නොත් එහෙම කහවණු 100ක දඩයක් එයාට ගහන්න වෙනවා කියලා ඔන්න ආඥාවක් නිකුත් කරනවා. එතකොට පුතේ මේ தത്വෙත් එක්ක යැපෙන මගක් නැතිව මොකද කරන්නේ? මහා විහාරක භික්ෂූන් මහා විහාරයේ අත්හැරලා දාලා මධ්‍ය කඳුකරෙන් නුගුණෙන් වාසයට යනවා. එතකොට පුතේ ඇතැම් භික්ෂූන් මොකද කරන්නේ? සිවුරු හැරීමත් සිද්ධ කරලා තිබුණා. එතකොට මහාසන රජතුමා පුතේ සංඝමිත්‍ර භික්ෂුවගේ උපදෙස් පිට තමයි මේ මහා විහාරයට මේ විදියට පුතේ පීඩා කරන්න නැත්නම් මහා විහාරය පුතේ විනාශ කරන්න උත්සාහ කරන්නේ. ඒ යන පුතේ මොකද කරන්නේ? මහා විහාරය බිමට සමතලා කරලා ඒ බිමේ උඳු වැපුරු බව තමයි පුතේ වාර්තා වෙන්නේ. එතකොට මේ කතා කරන මහා විහාර විරෝධී රජතුමාගේ ක්‍රියාවට පුතේ සෝන කියලා ඇමතියෙකු මොකද කරන්නේ? සහාය දුන්නා කියලා තමයි වාර්තා වෙන්නේ. ඔහු පුතේ ලෝවා මහා පායද නොයෙකුත් ගොඩනැගිලි හානි සිද්ධ කරලා තිබුණු බව තමයි මහා වංශ නම් වාර්තා වෙන්නේ. එතර පුතේ මේ සීල දෙයටම උපදෙස් දීලා තියෙන කවුද? අර කතා කරපු සංඝමිත්‍ර හිමි. එතර පුතේ රජතුමාගේ කුඩා කාලේ ඉඳන් හිටිය යාළුවෙක් කවුද? අපි කියන පුතේ මේඝවර්ණාභය සෙන් ප්‍රතිය කියලා. මෙයා මොකද කරන්නේ? මහා විහාරයට කරන ලද ද්‍රෝහීකම් පුතේ ඉවසන්න බැරිම තැන අන්න මහජන විරෝධී කැලණක් ඇති කරනවා කියලා උන්න තර්ජනයක් එල්ල කරනවා. මේ தത്വෙත් එක්ක රජු මහා විහාරයේ පුතේ යථා තත්ත්වයට පත් කරන බවට මේඝවර්ණාභය ඇමතියාට පොරොන්දු වෙලා තිබුණා. ඒතර පෙර සිරිතට අනුව පුතේ බුදුදහම ආරක්ෂා කිරීම රජතුමාගේ ප්‍රධාන යුතුයකමක් බවට පත් වෙලා තිබුණා. ඉතින් ඒ தത്വෙත් එක්ක මොකද උනේ? ජනයාට හිස නමන්න රජතුමාට සිද්ධ වෙනවා. මේ අතරේ පුතේ රජතුමාගේ එක් පිසවක් තූපාරාමය නසන්නට පුතේ ආපු මේ සංඝමිත්‍ර හිමි ඒ වගේම සෝන ඇමති පුතේ තූපාරාමයේ හිටපු ගල්වඩියකු ලවා ඝාතනය කරවීම සිද්ධ කරලා තිබුණා. එතකොට මේඝවර්ණාභය මහා විහාරයේ ආශ්‍රිත පුතේ පිරිවෙන් කරලා ඒකතා කරන විහාරය දියුණු කරන්න කටයුතු කරලා තිබුණා. එතකොට මහසන රජතුමා මොකද කරන්නේ? තිස්ස මහාරාමයේ තිබ්බ මහකල් පිළිරුව අපේ ගිරියේ තැබ්බවලා මොකද කරන්නේ? ඒ ගර්භූමන් කරා කියලා මහා වංශයේ වාර්තා වෙනවා. ඒ වගේම පුතේ මහසෙන රජතුමා දක්ඛිණගිර වාසී කොහොන්තිස්ස කියන හිමිට මහා විහාර සීමාව උල්ලංඝනය කළ පුතේ ජෝති කියන උයේ ජේතවනාරාමය නම් පුතේ විහාරයක් කරවුවා කියලා තමයි උන්වහන්සේ ඒකෙන් පුතේ ඒ විතර විහාරයක් කරලා උන්වහන්සේට පූජා කරා කියලා වාර්තා වෙනවා. එතකොට පුතේ මෙයට මහා විහාර භික්ෂුන්ගේ විරෝධය පුතේ ඇති වෙනවා. නමුත් පුතේ ධාර්මික කියන ඇමති මුද කරන්නේ රජතුමාගේ විරෝධය මැද ඒ කතා කරන තෙරුන් විනිශ්චය කරලා සිවුරු හැරවීම සිද්ධ කරලා තිබුණා. එතකොට පුතේ මේ විදියට මහසේන රාජ කාලයේ ආගමිකතෙන් ගත්තාම වෛතුණවාදී කණ්ඩායම් බලවත් වීම වගේම රජතුමාගේ අනුග්‍රහය පුතේ ඔවුන්ට හිමි වෙන බවකුත් පේනවා. ඒ වගේ පුතේ නිකාය වේදේ උච්චම අවස්ථාව විදිහටත් අපිට මේ අවධිය හඳුනා ගන්න පුළුවන්. මේට අමතරව පුතේ මෙන්නිරි විහාරය, කෝකවාහක විහාරය, ඒකකාපිල්ල විහාරය,
ඒ වගේම කාලන්දක විහාරය, ඉතින් උත්තර සහ අපය වගේ විශේෂයෙන් පුතේ මිහිරවල දෙකක් කරවීම, ඒ වගේම අප කතා කරනවා කාලවේග කියන යක්ෂයාගේ දෙවොල් ස්තූපයක් කරවීම, ඒ වගේම විහෙර විහාර ප්‍රසංස්කරණය කරවීම, ස්තවීරයන් 1000කට 1000ක ස්තවීර දාන දුන් විශේෂයෙන් පුතේ පූජා කිරීම කියන කාරණාව, ඒ වගේම වසරක් පාසා සීල භික්ෂූන්ට සිවුරු පූජා කරවීම කියන කරුණු කාරණා සිද්ධ කරලා තිබුණා. මීට අමතර පුතේ එතුමාගේ විච ආර්ථික කාර්යතාවය සම්බන්ධයෙන් කතා කරොත් මහසෙන් දෙවි මින්නේරි දෙවි අප කතා කරන හතරජ්ජු බණ්ඩාර වගේ විදුදරාමයා හම්බෙන්නෙත් එතුමා කරපු සේවාව නිසා වෙනමයි. එතර පුතේ මහවැව් 16ක් වගේම පප්පතත්ත කියන අලකුත් මෙතුමා කරා කියලා තමයි මහා වංශයේ වාර්තා වෙන්නේ. ඒ වගේම පුතේ ඊට අමතරව පුතේ ප්‍රධාන වශයෙන් වැව් හයක් කරලා තියෙනවා. ඒ තමයි පුතේ මණිහිර වාපි, ඒ කියන්නේ පුතේ මින්නේරි කියන ගෙනා, ඒ වගේම ජල්ලරු වාපි, ඒ කියන්නේ හුරුළු, ඒ වගේම පුතේ මහාදාර ගල්ලක වාපි, ඒ කියන්නේ මහගල් කඩවල, ඒ වගේම පුතේ කාණු වාපි, ඒ කියන්නේ මහා කනදරා වැව, ඒතර රන්තිසා වාපි, ඒ කියන්නේ කෞඩල වාපි කියන එක, ඒතර පුතේ මහගල් වාපි නැත්නම් මාගල් වැව කියලා කියනවා. මේ දේවල් නිර්මාණය කිරීමත් සිද්ධ කරලා තිබුණා. ඒ වගේම අපි කියන පුතේ මාමිනිය මොනර එතකොට අප කතා කරනවා පරක වාහක ඒ වගේම කුම්භ බාලක එවන්ට පුතේ කළු පහන් වගේ වැව් මෙතුමා කරවලා තිබුණා. එතකොට ඇලහැර ඇලේ පුතේ කෙලවර පිරිසකර කරලා ඒක තිල්ලවටුක කියන ඇල විදියට නම් කරලා තිබුණා. මේ විදියට ආගමික ආර්ථික සේවාවන් පුතේ මෙතුමා රසක් සිද්ධ කරලා තිබුණට මහවංශයේ පුතේ මෙතුමාට වෙන් කරලා තියෙන්නේ ඊටමත්ම චූටි ඉඩකඩක් ඒ කියන්නේ පිටු කිහිපයක් විතරයි. එතකොට මහා විහාරයට කරපු ද්‍රෝහිකන් නිසා පුතේ මහා වංශ කතුවරයා මහසේ රජු පිළිබඳව ඌ තිබෙර අපි කතා කරන පුතේ විස්තරය අවසන් කරලා තියෙන මෙන්න මේ විදිහට විශේෂයෙන් මෙතුමා බොහෝ පින්ද බොහෝ පවුද රැස් කර ඇත රැස් කරගත් නැත්නම් අපි කියන පුතේ මෙසේ මෙතුමා බොහෝ පින්ද බොහෝ පවුද රැස් කර ගත කියලා. එතකොට පුතේ සාමාන්‍ය පාස් පේපර්ස් වලදී මහසෙන් රජතුමා සාමාන්‍යයෙන් ඇසෙන ප්‍රශ්නයක් විශේෂයෙන් පුතේ මේ වගේ ප්‍රශ්න වගේ අහන්න පුළුවන් මහසෙන් රජතුමාගේ ආර්ථික ආගමික කාර්ය සංසිද්ධිය විවේචනාත්මක විමසන්න ඒ වගේම රජු බොහෝ පින් මෙන්ම පෞද රැස් කරේ වගේ ප්‍රශ්න ඒ යටතේ පුතේ මහසෙන් රජතුමාගේ පියා එයාගේ සහෝදරයා ගුරුවරයා කරපු වැව් හතරක් දක්වන්න ඒ වගේම තනු ප්‍රධාන ආගමික ගොඩනැගිලි දක්වන්න ඔන්න ඔය වගේ දේවල් අහන්න පුළුවන්. ඒ වගේ පුතේ මහසෙන් රජතුමා මහා විහාරයට විරුද්ධව ක්‍රියා කිරීමට හේතු වෙච්ච සාධක මොනවද? අන්න ඒ වගේ දේවල් අහන්න පුළුවන්. ඊට අමතරව පුතේ මහසෙන් රජතුමාගේ කටයුතු ගැන ඒ සඳහන් මහා වංශ ප්‍රකාශය විචාරාත්මක විමසන්න වගේ ප්‍රශ්න ඔයාලගෙන් සාමාන්‍යයෙන් අහන්න පුළුවන්. ඒ නිසා පුතේ ඒ සම්බන්ධයෙන්මුත් ඔයාලගේ අවධානය යොමු කරන්න. ඉතින් ඔයාලා හැම කෙනෙක්ටම තෙරුවන් සරණයි.